ජපානයේ ඉංජිනේරින් වීසා මේ ගැන විස්තරයක් කරන්න කියලා මට කමෙන්ට් වල දාලා තිබ්බා. ඉතින් පළවෙනියටම කියන්න ඕනේ ඉංජිනේර් වීසා කියලා වෙනම වීසා එකක් නැහැ. ඔයාලා ඔය කියන්නේ ඉංජිනේර් ස්පෙෂලිස්ට් ඉන් හියුමැනිටිස් ඉන්ටර්නැෂනල් සර්විසස් කියන වීසා කැටගරි එක ගැන. ඉතින් ඉංජිනේර්ස්ලාට මේ යටතේ එන්න පුළුවන්. ඒ වගේම ස්පෙෂලිස්ට් ඉන් හියුමැනිටිස් කිව්වහම මාකටිං බිස්නස් මැනේජ්මන්ට් ඒ වගේ ජොබ් ඊළඟට ඉන්ටර්නැෂනල් සර්විසස් කිව්වහම එයාපෝට්ස් වල වැඩ කරන ට්‍රාන්ස්ලේට් ඒ වගේ ගොඩක් ජොබ් වලට මේකෙන් ඇප්ලයි කරන්න පුළුවන්. ඊට අමතරව IT සයිඩ් එකේ ජොබ්ස් ඒ වගේ දේවල්. ඉතින් මෙතනදී ඔයාගෙන් ඉල්ලන සුදුසුකම තමයි මූලික සුදුසුකම බැචලර් ඩිග්‍රී එකක් ඔයාට තියෙන්න ඕන. ඒ වගේම මෙහි ජපානයේ ඔයාට ජොබ් ඔෆර් එකක් තියෙන්න ඕන. ඒ වගේම ජපාන් ලැන්ග්වේජ් එක ගත්තොත් එයාලා කියන්නේ මූලික සුදුසුකම් යටතේ මේ ජපාන් ලැන්ග්වේජ් එක ඕනේ නැහැ කියලා තියෙනවා. හැබැයි ඒවා යන කම්පැනි එක අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ ජොබ් වීසා එක ගැන කතා කරනකොට ගොඩක් මෙහි ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා මෙහි සෙම් ඔන්න ඒ කියන්නේ ටෙක්නිකල් කොලෙජ් හරි යුනිවර්සිටි හරි ගිහිල්ලා ග්‍රැජුවේට් වෙලා හම්බෙන ජොබ් වීසා එක හා සමාන වීසා එකක් තමයි මේක. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මම කලින් වීඩියෝ එකකින් ඔයාලට කිව්වා අර මගෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා ඩිග්‍රී එකක් තියෙනවා ජපාන් ස්පෝකන් හදා මෙහෙ එන්න පුළුවන්ද කියලා. ඉතින් මම කිව්වා වැඩිම හොඳ දේ තමයි JLPT N3 exam එකවත් කරලා එන්න කියලා. ඔයාලා මෙතනදී තේරුම් ගන්න ඕන දේ තමයි මම මෙතනදී මගේ වීඩියෝස් වලින් අරගෙන එන්නේ මෙහෙ සර්වයිව් වෙන්න හොඳම විදිහ. ඉතින් කෙටි මාර්ග ඕන තරම් තියෙන්න පුළුවන්. ඒක ඔයාලා වැරදියට තේරුම් ගන්න එපා. මම මගේ වීඩියෝස් වලින් කරන්නේ මෙහෙ ඇවිල්ලා ඉන්න කරන්න පුළුවන් හොඳම දේ තමයි මම කියන්නේ. මොකද මම කැමති නැහැ මගේ රටේ කෙනෙක් මෙහෙ ඇවිල්ලා අසරණ වෙනවට. ඒකත් ඔයාලා හොඳින් තේරුම් ගන්න. ඊළඟට මම කතා කරන්නම් මේ ඉංජිනේරින් ස්පෙෂලිස්ට් වීසා එක. මම කෙටියෙන් කියන්නම් කොයි විදිහට. ඉතින් මේ වීසා එකේ ඇප්ලයි කරන විදි ගත්තොත් මේ වීසා එක ගැන කතා කරද්දි ගොඩාක් ලොකු මාතෘකාවක්. මේක විස්තර සහිත වීඩියෝ එකක් මම මගේ YouTube channel එකේ දාන්නම්. ඒකේ නමත් මම කමෙන්ට් එකකින් දාන්නම්. අවශ්‍ය අයට ගිහින් බලන්න පුළුවන්. මම කෙටියෙන් කියන්නම් මේ වීසා එක ඇප්ලයි කරන්න පුළුවන් ඔයාලට ජපාන් ඉන්ටර්නෙට් එකේ ජපාන් ඩිරෙක්ට් ඇප්ලයි කරන්න පුළුවන් ජපාන් කම්පැනි එකකට. ඒක ටිකක් අමාරුයි. හැබැයි ඒත් පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක තමයි මෙහි හකෙන් කයිෂා කියලා තියෙනවා. ඔන්න ওই මාතෘකාව තමයි මට කියන්න ඕන උනේ. මෙතනදී මේ හකෙන් කයිෂා කියන්නේ මෙහි කම්පැනි එකකට ඔයාලව අරගෙන ඒ කම්පැනි හරහා තමයි ඔයා වැඩ කරන ජොබ් කම්පැනි වලට යොමු කරන්නේ. එතනදී ගොඩක් වෙලාවට කියන්න පුළුවන් ඔයාලට ඩිග්‍රී එකක් අවශ්‍ය නැහැ. ඩිග්‍රී එකක් හදලා ડોකියුමන්ට් ඔක්කොම හදලා වීසා එක අරන් දෙන්න අපිට ලක්ෂ 50ක් දෙන්න ලක්ෂ 40ක් දෙන්න ඒ විදිහට කියන්න පුළුවන්. ඉතින් ඔයාලා ජපානයට එන්න ආසාවෙන් මේ විදිහට සල්ලි දීලා හදාගෙන එලිජිබිලිටි එකත් අරගෙන ජපානයට එනවා කියලා කියන්නකෝ. ඉතින් සමහර වෙලාවට ඔයා දන්නේ නැහැ එයාලා ඇප්ලයි කරලා තියෙන ඩිග්‍රී එක මොකක්ද? ඔයා වෙනුවෙන් මේ කියන්නේ ඔයාගේ වීසා එක දාන්න හදලා තියෙන ඩිග්‍රී එක මොකක්ද? ડોකියුමන්ට්ස් මොනවද? මොන වගේ ජොබ්ද කරන්න වෙන්නේ? අඩුතරමේ ඒ විදිහට එන්න බලන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මොකද්ද ඇප්ලයි කරලා තියෙන ජොබ් එක මොකද්ද ඔයාලට කරන්න තියෙන ජොබ් කැටගරි එක එතකොට ඒ විස්තර ටිකවත් ඔයා අහලා හරියට දැනගෙන එන්න. ඒ වගේම තමයි දැන් වීසා එක ඇප්ලයි කරලා මේ මෙච්චර මාසයක් මාස 3ක කාලයක් නැත්නම් ඊට වැඩි වෙන්න පුළුවන් වීසා එක ඇප්ලයි කරා මෙච්චර කාලයක් යනවා කියලා කිව්වහම හැම වෙලෙම මේ වීසා ඇප්ලයි කරාම ඉමිග්‍රේෂන් එකේ රෙෆරන්ස් නම්බර් එකක් හම්බෙනවා. ඒ නම්බර් එක අරගෙන ඔයාට කෝල් එකක් දීලා චෙක් කරගන්න පුළුවන්. දැන් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකක් තියෙනවා. සිංහලක් තියෙනවා මං හිතන්නේ. ඒ විදිහට චෙක් කරගන්නත් පුළුවන්. අඩුතරමේ මේ විදිහට විස්තර හොයලා බලලවත් ඔයා මේකට එන්න. මොකද ගොඩක් අය ලක්ෂ 50ක් එම ඕනේ කිව්වහම ගෙවල් දොරවල් උගස් කරලා ඒ වගේ එන්න බලන අයත් ඉන්නවා. ඉතින් අමාරුවේ වැටෙන්න එපා. හොඳට හොයලා බලන්න හරිම කල්පනාවෙන්. මොකද බොරුකාරයෝ තමයි වැඩි. ඉතින් ඔයාට කොහොම හරි ආව ජපානයට ගෙන්න ගනි. ඊට පස්සේ ඔයාට කරන්න අමාරු ජොබ් එකක් දුන්නොත් ඔයා මොකද කරන්නේ? ආයේ වෙන එකකට මාරු වෙන්නත් බෑ. අඩුතරමේ ඒ ඇප්ලයි කරපු ડોකියුමන්ට්වත් ඔයා ළඟ නැහැ. ඉතින් ඒ වගේ අසරණ වෙන්න එපා. ඒ හින්දා හරිම කල්පනාවෙන්. ඉතින් වීඩියෝ එක ගොඩක් දිගට කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම වැඩ කරන ගමන් ඇවිල්ලා මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ආයෙත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන එන්නම් ඉක්මනින්ම. එහෙනම් හැමෝටම
bye bye sayonara